හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් ඔයාලව අදත් මගේ channel එකට මම ආදරෙන් පිළිගන්නවා. සුදු වෙන එක පැහැපත් වෙන එක තමයි අපි හැමෝටම තියෙන එකම ආසාව. ඉතින් ඒකට හරියන හොඳම face pack එකක් හදාගන්න විදිහ තමයි අද අලුත්ම වීඩියෝ එක හරහා මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. සුදු වෙන එකට අමතරව ඔයාලගේ skin එකේ තියෙන ලප කැලල්, කුරුලෑ, pigmentation වගේ දේවල් ඉවත් කරගැනීමේ හැකියාවත් මේ face pack එකට තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලගේ හැම එල්ලා වැටෙනවා නම්, රැලි වැටෙනවා නම්, මේ හැම දෙයකටමත් විසඳුමක් මේ face pack එක තුල තියෙනවා. මොකද මේ face pack එක collagen boost කරන face pack එකක්. vitamin C, citric acid, lactic acid වගේ හොඳ සංඝටක අඩංගු වෙන face pack එකක් තමයි මේක. සුදු වෙන නම්, පැහැපත් වෙන නම් vitamin C, එහෙමත් නැත්නම් citric acid සහ lactic acid වගේ දේවල් අඩංගු අමුද්‍රව්‍ය අපි face pack එකකට එකතු කරගන්න ඕනේ. ඒකත් හරිම ෆෝමියුලා එකකට mix කරගන්න එකත් ගොඩාක්ම වැදගත් වෙනවා. මොකද එහෙම නැති වුණොත් ඒක හැම skin එකකටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අද මම මේ ගෙනාව face pack එක ඕනෙම skin එකකට හරියන විදිහේ ෆෝමියුලා එකකට තමයි අරගෙන ආවේ. මම එහෙම කියන්න හේතුව තමයි සුදු වෙන්නේ කියලා අපි භාවිතා කරන අමුද්‍රව්‍ය වල හැම එකකම එකම දේ අඩංගු වුණොත් ඒක අපි හැමදාම පාවිච්චි කරනකොට ඒක ස්කින් එකකට රියැක්ට් කරන විදිහ වෙනස් වෙලා නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අමුද්‍රව්‍ය දෙකක තියෙන සංඝටක එකට එකතු වුණාම ඒකේ ප්‍රතිඵලය මොකක්ද කියන එකත් දැනගෙන ඉන්න එක ගොඩාක් වැදගත් වෙනවා. එහෙම වුණාම තමයි මේකෙන් හරියටම සුදු වෙනවා කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විශ්වාසයෙන්ම මම කියනවා මේක ඔයාලා හැමදාම එක දිගට ටික දවසක් ඉවසීමෙන් පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම ඔයාලගේ ස්කින් එකට ලොකු වෙනසක්, පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන් වෙනවා. මොකද මේක නැචරල් බීජන් එකක් විදිහට වැඩ කරන face pack එකක්. ඉතින් ඔයාලට මේක කාලයක් එක දිගට පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. ගාලා හොදලා දාන පළවෙනි පාරෙන්ම ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මේ face pack එක හදාගන්නේ කියලා. මුලින්ම හොඳ පිරිසිදු කරගත්තු භාජනයක් අරගෙන ඒකට බෙහෙත් නෙල්ලි කුඩු තේ හැඳි එකක් එකතු කරගන්න. නෙල්ලි කුඩු, අම්ල පවුඩර්, එහෙමත් නැත්නම් ඉන්දියන් ගූස්බෙරි කියලාත් අපි විවිධ නම් වලින් මේක හඳුන්වනවා. බෙහෙත් නෙල්ලි කුඩු වලට සිංහල බෙහෙත් බඩු කඩවලින් මිලදී ගන්න පුළුවන්. නෙල්ලි වල දොඩම් දෙහි වලට වඩා වැඩි ප්‍රමාණයක් විටමින් C අඩංගු වෙන නිසා සමෙහි කොලාජන් ප්‍රෝටීනය වර්ධනය කරන්න, කුරුළා බැක්ටීරියා විනාශ කරලා සම ඉතාමත් ගැඹුරට පිරිසිදු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම හැම එල්ලා වැටීම, රැලි වැටීම ස්වභාවිකවම පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට මම මේකට කෝපි කුඩු තේ හැඳක් එකතු කර ගන්නවා. කෝපි කියන්නේ හොඳ ඇන්ටිඔක්සිඩන්ට් එකක්. ඒ කියන්නේ අපේ තරුණ බව ආරක්ෂා කරන අමුද්‍රව්‍යයක්. ස්කින් එක ලයිට් කරගන්න අපි කෝපි කුඩු භාවිතා කරන එක කවුරුත් අතර ප්‍රසිද්ධ දෙයක් වෙන්නේ. ඒකේ තියෙන ඇන්ටි ඒජින් ගුණය නිසාත් ස්කින් එකේ තියෙන කළු ලප, කුරුලෑ ලප ඉක්මනටම ඉවත් කරලා හැම ඉක්මනටම පැහැපත් කිරීමේ ගුණයක් තියෙන නිසාත්. ඊළඟට කඩල පිට තේ හැඳක් මම මේකට එකතු කරගන්නවා. මම මේකට කඩල පිට එකතු කරගන්න හේතුව තමයි හැමට හානියක් නොවි ඉතාමත් මෘදු ලෙස මැරුණාම ඉවත් කිරීමේ හැකියාවක් කඩල පිටවට තියෙනවා. වගේම කඩල පිටවල ප්‍රෝටීන් බහුලව අඩංගු වෙන හන්දා ස්කින් එකට හොඳ පෝෂණයකුත් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට මේකට මම මීපැණි තේ හැඳක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මීපැණි නැත්තම් මීපැණි එකතු නොකර ඉන්නත් පුළුවන් මේකට. නමුත් මීපැණි එකතු කරගත්තොත් ඔයාලට මේ පැක් එකේ තියෙන පෝෂණය මීපැණි හරහා ඔයාලගේ ස්කින් එක ඇතුළටම ගෙන යාමේ හැකියාව තියෙනවා. මොකද මීපැණි වලට විතරයි ස්කින් එකක ඇතුළාන්තයටම ගමන් කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලා මෙතෙන්දී මීපැණි එකතු කරගන්නවා නම් ඔයාලගේ මේ පැක් එකේ තියෙන පෝෂණ ඔයාලට ස්කින් එක ඇතුළටම කාවද්දලා හොඳ පෝෂණයක්, හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට මම මේකට යෝගට් තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මෙතෙන්දී යෝගට් එකතු කරගන්න පුළුවන්, නැත්නම් මී කිරි එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ වර්ග දෙකෙන් ඕනම එකක් එකතු කරලා මේ පැක් එක හොඳට මික්ස් කරගන්න. සාමාන්‍යයෙන් ඔයාලගේ ෆේස් එකට ඇප්ලයි කරන්න පුළුවන් විදිහට තික් එකට මේක හොඳට මික්ස් කරගන්න. යෝගට් වල ලැක්ටික් ඇසිඩ් අඩංගු වෙන හන්දා ඔයාලගේ ස්කින් එක ඉතාමත් හොඳින් පැහැපත් කරගන්න, සුදු කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපි මේකට නෙල්ලි කුඩු එකතු කරා, යෝගට් එකතු කරා. ඉතින් යෝගට් වල ලැක්ටික් ඇසිඩ් තියෙනවා. ඒ වගේම නෙල්ලි කුඩු වල විටමින් C බහුලව අඩංගු වෙන හන්දා මේක නැචරල් බ්ලීචින් එකක් බවට පත් වෙලා ඔයාලගේ ස්කින් එක ඉතාමත් ඉක්මනටම පැහැපත් කිරීමේ, සුදු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලට තෙල් සහිත සමක් තියෙනවා නම්, වියලි සමක් තියෙනවා නම්, කුරුලෑ ආසාදන බැක්ටීරියා වලින් පිරිච්ච සමක් නම් තියෙන්නේ. ඒ ඕනිම ආකාරයේ සමකට මේ ෆේස් පැක් එක ඉතාමත්ම හොඳින් භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. කිසිම දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද මේකෙන් කුරුලෑ ආසාදන, බැක්ටීරියා ආසාදන මේ හැම දෙයක්ම නැති කර ගැනීමේ හැකියාවක් තියෙන නිසා. ඉතින් ඊට පස්සේ ඔයාලා මේ හදාගත්තු ෆේස් පැක් එක මුළු මුහුණෙම හොඳට ඇප්ලයි කරගන්න. මුහුණේ, බෙල්ලේ හැමතැනකම ඔයාලා මේක ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් ඒ ඇප්ලයි කරන්න කලින් මුහුණ හොඳට ක්ලෙන්ස් කරගන්න. ක්ලෙන්ස් කරලා පිරිසිදු කරලා ඊට පස්සේ ටෝනර්
එකක් පාවිච්චි කරන්න. ඊට පස්සේ තමයි ඔයාලා මේ ෆේස් පැක් එක මුහුණට ඇප්ලයි කරන්න ඕනි. ඉතින් ඔයාලට ක්ලෙන්ස් එකක් නැත්නම් ෆේස් වොෂ් එකකින් හරි මුහුණ හොඳට සෝදලා පිරිසුදු කරාට පස්සේ තමයි මේක මුහුණට ඇප්ලයි කරන්න ඕනි. වඩාත්ම සුදුසුයි මේක ඔයාලා රාත්‍රී කාලයට මුහුණේ ඇප්ලයි කරනවා නම් ඒ ඇප්ලයි කරලා විනාඩි 45ක් තියලා ඔයාලා මේ ෆේස් පැක් එක මුහුණෙන් අයින් කරගන්න ඕනි. ඉතින් මේක ඇප්ලයි කරනකොට මෙන්න මේ විදිහට හොඳට හැම වැහෙන ආකාරයට තික් එකට තමයි ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඇප්ලයි කරලා මේක වේලනකම් විනාඩි 45ක් වගේ ඔයගොල්ලෝ තියන්න අරින්න. ඊට පස්සේ මේක හොඳට ටයිට් වෙලා හිටිනවා මූණට. ඉතින් ෆේස් පැක් එක ඉතුරුනොත් ඔයාලට එක දවසක් වගේ හොඳට වහලා ෆ්‍රිජ් එකේ තියලා අනිත් දවසේ මේක පාවිච්චි කරගන්න උනත් පුළුවන්. ඉතින් විනාඩි 45ක් විතර ගියාට පස්සේ මෙන්න මේ විදිහට ෆේස් පැක් එක හොඳට මූණට වේලිලා ටයිට් වෙලා හිටිනවා. ඉතින් මේ වෙනකොට තමයි අපි ෆේස් පැක් එක මූණෙන් අයින් කරන්න ඕනේ. ඉතින් බොහෝ දුරට විනාඩි 45ක් වගේ යනකොට මේක හොඳටම ටයිට් වෙලා හොඳටම වේලෙනවා. ඉතින් ඒ වෙනකන් හරි පරිස්සමට ඉන්න ඕනේ. hina වෙන්නේ කතා කරන්නේ නැතුව. ඊට පස්සේ තමයි මේක හිමිහිට ඔයාලා අයින් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මේක අයින් කරගන්නකොට මුලින්ම මුහුණ හොඳට තෙමා ගන්න, අත් දෙක හොඳට තෙමාගෙන ෆේස් පැක් එකේ තියෙන ටයිට්නස් එක හොඳට අඩු කරගෙන ඊට පස්සේ තමයි කවාකාරව අතුලන ගමන් ස්ක්‍රබ් කරන ගමන් ඔයාලා හිමිහිට මේ පැක් එක මුහුණෙන් අයින් කරන්න ඕනේ. ඉතින් ඔයාලා මේ විදිහට හොඳට ස්ක්‍රබ් කරන්න කට වටා, ඇස් වටා, නහය දෙපැත්තේ, නහය උඩ මේ වගේ තැන්වල හොඳට ස්ක්‍රබ් කරන ගමන් ඔයාලා මේක අයින් කරන්න. ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් හොදලා යවන්න, නැත්නම් රෙදි කෑල්ලකින් පිහදලා අයින් කරන්න උනත් පුළුවන්. ඔයාලට සතියකට දෙපාරක් වගේ ෆේස් එක ස්ක්‍රබ් කරන්න පුළුවන්. අනිත් දවස්වලට ඔයාලට මේක සාමාන්‍ය වතුරෙන් නිකන් හොදලා දාන්න. හැමදාම ස්ක්‍රබ් කරන්න එපා. ඉතින් ඔයාලට ප්‍රතිඵලයක් එනකම්ම හැමදාම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ස්ක්‍රබ් කරනකොට තොල් උනත් මේකෙන් ස්ක්‍රබ් කරන්න පුළුවන්. ඉතින් තොල් දෙකත් හොඳට ස්ක්‍රබ් කරගන්න. ඉතින් මේක ගොඩාක් හොඳ පැක් එකක්. ගොඩාක් හොඳ ප්‍රතිඵලයක් දෙන පැක් එකක්. ඉතින් මේක ස්ක්‍රබ් කරලා සෝදලා දැම්මට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම ටෝන් එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට ටෝන් එකක් නැත්තම් අයිස් වතුර එකක පොඟවපු පුළුන් කෑල්ලකින් උනත් මුහුණ ටෝන් එකක් විදිහට පාවිච්චි කරගන්න පුළුවන්. නැත්නම් රෝස් වතුර තියෙනවා නම් ඔයාලට රෝස් වතුර ටෝන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ගාලා පළවෙනි පාරෙම ලොකු වෙනසක් මේකෙන් බලා ගන්න පුළුවන්. මේක ගාලා පැය 3ක්වත් යනකම් සබන් ෆේස් වොෂ් කිසිම දෙයක් මූණට පාවිච්චි කරන්න එපා. මේ විදිහටම තියෙන්න ආරෙන්න. ඉතින් ටෝන් එක කරාට පස්සේ අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් ක්‍රීම් එකකුත් මූණට පාවිච්චි කරන්න අමතක කරන්න එපා. සීරම් එකක් හෝ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් අනිවාර්යයෙන්ම ඔයාලා ෆේස් එකට පාවිච්චි කරන්නත් මතක තියාගන්න. ඉතින් ප්‍රතිඵලයක් එනකම්ම ඔයාලා මේක හැමදාම කරන්න. ඉතින් ටික කාලයක් පාවිච්චි කරනකොට ඉතාමත් විශ්වාසයෙන් මට කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඔයාලගේ ස්කින් එක පැහැපත් කරගන්න, සුදු කරගන්න මේකට පුළුවන්. ඉතින් එහෙනම් මේක කරලා බලන්න. කරලා ඔයාලගේ ප්‍රතිඵල කොහොමද කියලාත් මාත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්න. බයි.